වෑන් එකක්ද නැත්නම් හයිවේ එකේ අනසක පතුරවන සැබෑ මාරයාද ලංකාවේ පාරවල් වල නොසලන පෞරුෂය කොල්ලන්ගේ හදගැස්ම වැඩි කරන සැබෑ හයිවේ මාරයා තමයි මේ. අද අපි කතා කරන්නේ ලංකාවේ වෑන් කලාවේ සදාකාලික රජා Toyota Hiace KDH එක ගැන. මේකේ තියෙන සැබෑ පව එකෙන්නේ ඒ ලෝක ප්‍රකට 1KD FTV එන්ජිමෙන් 3.0L intercooler turbo diesel එන්ජිමත් එක්ක මේක පාරේ යනකොට දැනෙන ඒ ගැම්ම වෙන කිසිම වෑන් එකක නෑ. විශේෂයෙන්ම KDH 200 සහ 206 වගේ මොඩල් වල තියෙන ඒ පිකප් එකයි ස්ටෙබිලිටි එකයි නිසා හයිවේ එකේ මේක අල්ලන්න ලෙහිසි වෙන්නේ නෑ. සැප පහසුව ගැන කතා කරොත් ඩාර්ක් ප්‍රයිම් එඩිෂන් එකේ තියෙන කළු පාට ඉන්ටීරියර් එකයි ලෙදර් සීට් සහ LED හෙඩ්ලයිට්ස් නිසා මේකට ලැබෙන්නේ මාරම ප්‍රීමියම් ලුක් එකක්. ඒ වගේම සේෆ්ටි පැත්තෙන් ABS සහ එයාබෑග්ස් වගේම ඉඩ කඩා තිනුත් මේක උපරිමයි. නඩත්තුව ගැන කිව්වොත් නියමිත වෙලාවට ඩීසල් ෆිල්ටර්ස් සහ ඔයිල් මාරු කරොත් ලක්ෂ ගණනක් කිලෝමීටර් කිසිම ලෙඩක් නැතුව දුවන්න මේකට පුරුවන්. මොඩිෆයි කරන්න ආසයට නම් මේක පාරාදිසයක්. සෙල්සියස් රිම් එකක් දාලා බොඩි කිට් එකක් ගහලා පාරට බස්සපු KDH එකක් කියන්නේ ඕනෑම කෙනෙක් හැරිලා බලන දර්ශනයක්. සල්ලි හදිස්සියකටත් ඕනෑම වෙලාවක ලක්ෂ ගණනකට විකුණ ගන්න පුරුවන් ලංකාවේ රත්තරන් වෑන් එක තමයි මේ. මචං කොච්චර කාරාවත් KDH එකක යන ඒ වයිබ් එක ඒක වෙනමම ලෝකයක්. සයිස් එකෙන් මනින්න එපා. වැඩ වලින් තමයි රජ වෙන්නේ. වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඔයාලත් KDH පිස්සෙක් නම් KDH කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යමු.